ඔන්න ෆ්‍රෙෂ් ෆුඩ් කිචන් එකේ අපි හදන්න යන්නේ දුම් කරවල බැදුමක්. හරි. මුලින්ම අපි කරන්න යන්නේ දුමේ වේලාගත් කරවල ටික අරගෙන වතුර එකකට පෙඟෙන්න දාලා කටු ටික අයින් කරන එක. ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩි කැබිලි වලට කඩා ගන්න. ඊට පස්සේ ලූණු, අමු මිරිස්, කරපිංචා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට කපා ගන්න. දැන් ඔන්න අපි බැදුම හදන්නයි යන්නේ. මුලින්ම බඳුනක් ලිපේ තියලා රත් වුණාට පස්සේ පොල් තෙල් ටිකක් එකතු කරගන්න. මුලින්ම ලූණු ටික තෙලට දාලා කරපිංචා, කෑලි මිරිස්, ලුණු, කහ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඊට පස්සේ අපි කඩාගත් දුම් කරවල ටික එකතු කරගෙන අවසානයට ඕනේ මිරිස් ටික එකතු කරගන්න. දැන් ඔන්න තැම්බෙන්න ඕන නිසා වතුර ටිකකුත් දාගෙන විනාඩි 10ක් තැම්බෙන්න තියන්න. ඔන්න හරි. දැන් ඔයාලට කන්න පුළුවන් මේ විදියට හදාගත්ත රසම රස දුම් කරවල ව්‍යංජනය. ඔන්න අපි නම් රස බලනවා. ඔයාලත් හදලා රස බලන්නකෝ.